guys, welcome to my YouTube channel. ඉතින් පාන්දර 4:13යි වෙලාව. අපි මේ කොහෙද යන්නේ? ඉතින් අපි අද යනවා අනුරාධපුරේ. ඉතින් ශ්‍රී ලංකාවේ පළමු හා දීර්ඝ කාලයක් පැවති රාජධානිය තමයි අනුරාධපුර රාජධානිය කියලා කියන්නේ. ඉතින් එන්න අපිත් එක්ක ඓතිහාසික දේශපාලන ආර්ථික ආගමික සංස්කෘතික මධ්‍යස්ථානයක් වුණු අනුරාධපුර නගරයට යන්න. ඉතින් කඩවත ඉඳන් අනුරාධපුරයට කිලෝමීටර් 170කට වඩා තියෙනවා. අපි මීරිගම හයිවේ එකේ තමයි දැම්මේ. කුරුණෑගල හරහා තමයි අපි අනුරාධපුරයට යන්න පිටත් උනේ. ඉතින් අපි යන අතරමඟදී හයිවේ එකේ හොඳටම වැස්සා. ඉතින් හිතේ පොඩි බයකුත් තිබ්බා අනුරාධපුරයටත් වහිනවත් දන්නේ කියලා. ඒ වුණාට ටික ටික හයිවේ එකේ ඉස්සරහට යද්දී වැස්සද කියලාවත් හොයන්න බැරි විදියට ලස්සන පැහැදිලි අහසක් තිබ්බා. ඉතින් ඔයගොල්ලන්ටත් පේනවා ඇති. ඉතින් 6යි කාල වෙද්දී අපි හයිවේ එකෙන් එක්සිට් වුණා. ඉතින් අපි දැන් නෝමල් පාරේ තමයි ඊටු ටික අනුරාධපුරයට යන්න ඕනේ. ඉතින් මේ ලස්සන පාර හැමෝම දන්නවා ඇතිනේ. මේ තමයි කොස් කැලේ. ඉතින් බලන්නකො මෙයාගේ කෝලම් ටික කොහොමද කියලා. ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් මෙයාගේ කෝලම් වලින් නම් අඩුවක් නෑ. ඉතින් කෝලම් විතරක් නම් කවන්නේ. හරි දඟ මල්ලක් තමයි ඉතින් මේ ඉන්නේ. ඔන්න ඉතින් පැය 5ක විතර ගමනක අවසානයේ අපි අනුරාධපුර පූජා භූමියට ආවා. ඉතින් මේ ඈතින් පේන්නේ සඳහිරු සෑය. ඉතින් අපි අනුරාධපුර ටවුන් එක වටේම ලොකු වටයක් ගියා. මොකද කන්න රෙස්ටෝරන්ට් එකක් හොයාගෙන අන්තිමට මේ තැන හම්බුණා. ඉතින් කියන්න තරම් ලොකු විශේෂත්වයක් නැහැ. ඉතින් අනුරාධපුරේ වඳින්න එනවා නම් උදෙන්ම එන තරමට හොඳයි. මොකද දවල් වෙද්දී අවු රශ්මිය වැඩි, ඇවිදින්න අමාරුයි. ඉතින් අපි ඔන්න 8ම ස්ථානය වඳින්න තමයි දැන් යන්නේ. අපි බලමු 8ම ස්ථානයන්ගෙන් අපිට සෑයවල් කීයක් වඳින්න පුළුවන් වේද කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපි ජයශ්‍රී මා බෝධීන් වහන්සේ වඳින්න තමා ගියේ. ඉතින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන කිව්වොත් ඉන්දියාවේ බුද්ධ ගයාවේ පිහිටලා තිබ්බු ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් තමයි අපේ ලංකාවේ වැඩ හිඳින්නේ. ඉතින් මේක පූජනීය වෘක්ෂයක්. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේගේ හා සංඝමිත්තා තෙරණීන් වහන්සේගේ උපදෙස් මත තමයි දේවානම්පියතිස්ස රජතුමා විසින් මේ බෝධීන් වහන්සේ රෝපණය කරලා තියෙන්නේ. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙසද මෙය හඳුන්වනවා. ඉපැරණි බෝධීන් වහන්සේ නමක් හින්දා ඒකේ ආරක්ෂාවට රන් වැටක් සහ ගල් ප්‍රාකාරයක් ඉදි කරලා තියෙනවා. ඉතින් බෝධියට පැමිණෙන හානීන් වළක්ව ගන්න තමා අතීතයේ රජවරු වගේම වර්තමානයේදී විවිධ ආරක්ෂණ ක්‍රමවේද යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ රුවන්වැලි මහා සෑය ස්වර්ණමාලී මහා සෑය ලෙසත් මේ රුවන්වැලි සෑය හඳුන්වනවා. ඉතින් ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටි බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා බහුතරයක් තැන්පත් කරපු ඊටාම පූජනීය ස්තූපය තමයි මේ. දුටුගැමුණු රජතුමා විසින් ඉදි කරපු විශාලතම ස්තූපය තමයි මේ රුවන්වැලි මහා සෑය කියලා කියන්නේ. ඉතින් මේ වැදගත්කම තමා බුදුවරුන් සිව් නමකගේම, ඒ කියන්නේ කකුසඳ, කෝණාගම, කස්සප, ගෞතම කියන බුදුවරු සිව් නමගේම පාද ස්පර්ශය ලැබූ පුණ්‍ය භූමියක් කියලා තමා මේ හඳුන්වන්නේ. ඉතින් උස අඩි 300ක් පමණ වෙන මේ දාගැබ බුබ්බුලාකාර හැඩයකින් තමා සමන්විත වෙන්නේ. ඩ්‍රෝනයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඉදි කරපු මේ සෑරද්දුන්ගේ වැඩ නිමවීමටත් පෙර දුටුගැමුණු රජතුමා මියදිලා තියෙනවා. ඉතින් ඔහුගේ සහෝදරය වන සද්ධාතිස්ස රජතුමා විසින් තමයි අවසානයේ මේ වැඩ නිම කරා කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ අපි ගියේ ජේතවනාරාමයට. ගඩොලින් නිම වූ ලෝ විශාලතම ස්තූපය කියලා තමයි මේ ජේතවනාරාමය හඳුන්වන්නේ. මහසෙන් රජතුමා විසින් බුදුරජාණන් වහන්සේගේ පටි ධාතුව නිදන් කරලා තමයි මේ ස්තූපය ඉදි කරලා තියෙන්නේ.
ඉතින් ජේත නැමැති කුමාරයාට අයත් උයනක ඉදිකරපු නිසා තමයි මේ ජේතවනාරාමය ලෙස හඳුන්වලා තියෙන්නේ. ඉතින් මුළුමනින්ම ගඩොලින් නිර්මාණය වෙලා තියෙන මේ දාගැබ දැක්කහම හිතාගන්න පුළුවන්ද ඈත ඉතිහාසයේ ඉංජිනේරු හා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ විශිෂ්ටත්වය කොච්චරද කියලා. ඉතින් ඇත්තටම විස්මයජනක නිර්මාණයක්. ඉතින් මේ ප්‍රථම බෞද්ධ ස්තූපය වන ථූපාරාමය ඉතින් දේවානම්පියතිස්ස රජතුමා විසින් බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ නිදන් කරලා තමයි මේ ස්තූපය ඉදි කරලා තියෙන්නේ. ධාතුන් වහන්සේ වැඩම වූ මංගල හස්තියා මෙම ස්ථානයේ නතර වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් අබෑවැවෙන් පස් අරගෙන ඒ ඇතාගේ උසට තමා මේ ස්තූපය ඉදි කරා කියලා කියවෙන්නේ. ඉතින් මේක ධාන්‍යාකාර හැඩයක් තමා ගන්නේ. මේ ස්තූපයේ වටේම අඩි 14ක් උසති අලංකාර කැටයන් සහිත ගල් කණු 48ක් පේන්න තියෙනවා. ඉතින් අනුරාධපුරය කියලා කියන්නේ නටබුන් සහ දාගැබ් විතරක්ම නෙවෙයි අපේ රටේ ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය, ඒ වගේම පුරාණ ශිල්ප කලාව ජීවමානව දකින්න පුළුවන් අති විශිෂ්ට ස්ථානයක් කියලා තමා මම නම් හිතන්නේ. බෞද්ධ ධර්මය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වීමත් සමග අනුරාධපුරය කියලා කියන්නේ ලෝකයේ වැදගත්ම බෞද්ධ නගරවලින් එකක්. ඉතින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ, රුවන්වැලි සෑය, ජේතවනාරාමය, ථූපාරාමය සහ තවත් අති විශිෂ්ට පූජනීය ස්ථාන රැසක් අදටත් මෙහි ශ්‍රේෂ්ඨ ඉතිහාසවලට සාක්ෂි දරනවා. ඒ වගේම විශාල වැව්, සංකීර්ණ වාරිමාර්ග පද්ධති, දියුණු ගෘහ නිර්මාණ ශිල්පය සහ විශිෂ්ට ඉංජිනේරු හැකියාවන් නිසා අනුරාධපුර රාජධානිය එවකට ලෝකයේ ඉතාමත් දියුණු නාගරික ශිෂ්ටාචාරයක් ලෙසද හැඳින්වෙනවා. ඉතින් අපේ අනුරාධපුර ගමනේ අන්තිම ස්ථානය තමා මේ තියෙන්නේ ඉසුරුමුණිය. ඉතින් ඉසුරුමුණි විහාරස්ථානය පිහිටලා තියෙන්නේ මේ ගල් පර්වතයේ උඩ. ඉතින් ඒ වගේම ඉසුරුමුණිය ප්‍රසිද්ධම වෙලා තියෙන්නේ ඉසුරුමුණිය පෙමියුලට. ඉතින් එතන නම් වීඩියෝස් ගන්න දුන්නේ නෑ. එන්නකො මේ විහාරස්ථානය ඇතුළට යන්න බලන්න ඒ චිත්‍ර දිහා. ඉතින් එදා වගේම අදටත් කිසිම හානියක් නැතුව හරිම ලස්සනට ඒ චිත්‍ර තියෙනවා. එහෙනම් ඉතින් අපි යනවා අනුරාධපුරේ ඉඳලා පොළොන්නරුවට. ඉතින් අපි බලමු පොළොන්නරුවේ අපි මොනවද කරන්න කියලා. ඉතින් අපි හවස 3ට වගේ පිටත් වුණා පොළොන්නරු යන්න. හරහා ඔන්න පොළොන්නරු යනවා. ඉතින් අපි බලමු අපේ පොළොන්නරු ගමන කොහොම වෙයිද කියලා. ඉතින් අපි පොළොන්නරුවට එද්දි හවස් වුණා. ඉතින් අපි රෑට කෑම ගත්තේ මෙතනින් රන්කෙතු ෆුඩ් කෝට් කියලා තමා තිබ්බේ. ඉතින් බය නැතුව කන්න කෑම රහටම තිබ්බා. පොළොන්නරු ටවුන් එකේම තමා තිබ්බේ මේ තැන. ඉතින් කවුරුත් දන්න අරලිය කීරි සම්ප ෆ්‍රයිඩ් රයිස් දන්සලත් ඔන්න ඉතින් අපි පහු කරා. ඉතින් අපි අද නතර වෙන්නේ අපේ අයියගේ යාළුවෙක්ගේ ගෙදර. ඉතින් අපි බලමු පොළොන්නරුවේ අපේ අත්දැකීම් කොහොම වේද කියලා. මම මීට කලින් පොළොන්නරුවේ ගිහින් නැහැ. ඉතින් මේ තමයි පළවෙනි පාර පොළොන්නරු එන. ඉතින් පොළොන්නරු vlog එක අරගෙන ඉක්මනින් එන්නම්. එතකම් bye bye.